Hello friends, welcome back to another gameplay video. ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Mr. Meat කියන සුපිරිම හොරර් ගේම් එක. හරි මචං ඉතින් එළම මම මචං උඹලට ඊයේ හරි පෙරේදා හරි මට දවස් හරියට මතක නැහැ. මම උඹලට 911 Prey කියන ගේම් එකකුයි Cannibal කියලා ගේම් එකකුයි දාලා තිබ්බනේ. ඒ ගේම් එකේ වගේම මේකෙත් ඉන්නේ ඌරු තඩි කියන්නේ Cannibal කාර්යය වගේ විශ්මුණ දාගත්ත එකකින් මේ මචං මේකේ ඉන්නේ ඌරෙක් වගේ පොරක්. Mr. Meat කියලා පොරක් ඉන්නේ. හරි මචං ඉතින් එළම එහෙනම් මචං ඉතින් අපි වැඩි කතා නැතුව මේ ගේම් එක ප්ලේ කරලා බලමු. ඕගොල්ලෝ තාම මේ වීඩියෝ එකට අලුත් එක්ක නම් මේ වීඩියෝ එක ලයික් කරලා subscribe කරලා share කරලා bell icon එක all දාගෙන යන්න. හරි මචං එහෙනම් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. හරි මචං ඉතින් එළම කොහමද මචං අපි ගැම්මට කාර් එකකින් ආවා. මේ සීට් එකේ අපි යමන් Mr. Meat-ගේ ගෙදර පැත්තට. ගෙදර පැත්තට යන බා අපි Mr. Meat-ගේ ගෙවල් පැත්තට යන් ඉතින්. දැන් අපිට තියෙනවා මචං මේකේ අක්කි කෑල්ලක්ව බේරගන්න අපි කොහොම හරි අක්කි කෑල්ල බේරගමු. අපි දැන් ආවේ මේ වැඩකට තමයි. අපි ගේම් එක ප්ලේ කරලා මචං බලමු කොහොමද ගේම් එක වෙන්නේ කියලා. දැන් අපිට තියෙනවා මචං මෙතනට වෙඩි තියාගන්න. ඔතනට වෙඩි තියාගනින්කෝ. දැන් ඔතන වෙඩි තියාගත්තට පස්සේ අපිට තියෙනවා මචං මේ ගෙදර පොඩි වැඩ ටිකක් කරගන්න. මීටකාරයා කොහෙන් ගියද කියලා දැන් දන්නේ නැහැ. මීටකාරයා හරිනේ. අම්මට සිරි මීටකාරයා මාව දැකලා. අම්මට සිරිනවා. මේ මෙතන තියෙන මචං එන ගලවන එක අපිට එලගනවල ඕනේ මචං. ඔකරගෙන මචං මෙතන තියෙන එන ටික පටස් ගාලා ගලව ගන්න ඕනේ. හරි මචං ඉතින් එළම අපි එහෙනම් මේකත් ෂේප් එකේ පල්ලයට විසික් කරගමු. ඔක පල්ලයට විසික් කරගෙන මේ මේවා ටික පොඩ්ඩක් චෙක් කරගන්න ඉබ්බා මොනවද ගන්න තියනද කියලා. මට ෂුවර් නෑ කොයිලාවේ මීටා උඩට එයිද කියලා. මම පට්ට ෂැකෙන් ඉන්නේ මීටා කොයිලා උඩට එයිද කියලා මම දන්නේ නෑ. ෂේප් එකේ මෙතනින් පල්ලයට යන්න. මීට කොහෙද දන්නේ නැහැ නේ මචං. හෙලෝ මීට. අර මට සිරියනවා. අම්මට සිරියනවා. මීට එනවා. යාළුවනේ මීට එනවා දුවපන්. පැල්ල දුවපන්. යකෝ මේලාට පිස්සුද බං මේලාට අරකයි මේක කර කර ඉන්න බෑ. යකෝ මේලාට පන්න කඩාගෙන දුවන්න ඕනේ. දැන් කොබා මම මෙන්න මේ පල්ලයට දාපු මොකද එන ගලවන එක. අම්මට සිරියනවා. මීට එනවා සිරියනවා අම්මට සිරියනවා දුවපන්. මේලාට ඉන්න බෑ යකෝ මීට කාර්යය යන අමාරු කාර්යය. බලයකෝ බොඩ් බිල්ඩර් කෙනෙක් වගේ. මෙලාට ඉන්න බෑ මීට අම්මට සිරිනවා තපටින් කනවා. චෙනික බලයන් මචං. ඕක දාගනින් ඔන්න ඔයට. ගනින් මචං අපි අපේ තුවක්කුව ගනින් ආය අතට. අපිට දැන් තියෙනවා පොඩි වැඩක් කරන්න. අපි මීට කාර්යව මචං පොඩ්ඩක් නිදි කරවමු. මීට කාර්යව නිදි කරන්නේ මචං මේ ආකාරයේ ගහ දිගේ ෂේප් එකේ පැනපන් ඔය උතන බංකරේට. පැනලා මචං මේක තමයි උණ්ඩ තියෙන්නේ. මේක උණ්ඩ ටික අරගෙන අපි මීට කාර්යව ශක බුම් කරමු. මීට වරේ. දැන් වරේ. ඊසිය. I think ඊසි මීට කාර්යය. අයියන්නේ කාලකන්නිය. ඕක කරපන් යකෝ. ඕකත් පැත්තට විසික් කරගන්න. අපිට දැන් මෙතන තියෙන අඬු ඕනේ මචං මේ යහපැත්තේ තියෙන මචං වෑර් එකක් කපා ගන්න. ඔය අඬු අරගෙන මේ වෑර් එක කපා ගමු. හරි මචං මේකත් ඔන්න දාගනින්කෝ. අපි අරකට ඔන්න දාගත්තනේ. ඒකත් ඔන්න දාගත්ත පස්සේ අපිට තියෙනවා පොඩි වැඩක් කරන්න. බලන්න මේ කොහේ හරි කාඩ් එකක් තියෙනවද කියලා. කාඩ් එකක් කිසිම එකක් නෑ මචං මේ හරි හොයාගන්න. එහෙනම් ඒක නැති වුණාට කමක් නෑ අපි සැලෙන්නේ නෑ මචං. අපිට තියෙනවා මචං මිටියක් හොයාගන්න. මම දන්නේ නෑ මිටිය කොහෙද තියෙන්නේ කියලා. අපි මිටියත් හොයාගමු. මිටිය හොයන්න කලින් අපිට තියෙනවා මචං කොළපාඩි යතුරක් හොයාගන්න. වෙන්දර මචං කොළපාඩි යතුර මෙතන තියෙන්නේ. දැන් එතන නෑ. මං හිතන්නේ ඇත්තේ මචං බේස්මන්ට් එකේ කොළපාඩි යතුර. ඔය ඒ කොළපාඩි යතුර තියෙන මචං ඔතන පිජ් එකේ එලලා නැත්තම් මේ මෙතන තමයි මචං තියෙන යතුර. ඔය දෙකෙන් එක තැනක තමයි මචං යතුර තියෙන්නේ. ඒකින් දා උඹලට කිසි දෙයකට ඒ ගැන බය වෙන්නේ. උඹලා ෂිෆ්ට් එකට උඹලට ඒ දෙක විතරයි හොයන්න ඕනේ. පලියංගෝ මීට යන්න. දැන් අපි මේ කොළපාඩි යතුර දාලා ඔක අරගමු. දැන් මේකත් අරගෙන ඔන්න ඔය පැත්තට දාගමුකෝ අපි ෂිෆ්ට් එකට. එතකොට පුළුවන් බං අපිට පටපරස් ගාලා ඔය බඩු ටික අතර ගන්න. ගනින් මචං ඔක අතට ගනියකෝ ඔක. ගනින් බං. හරි මචං ඒක අතර ගත්තා. දැන් අපිට ආයෙත් තියෙනවා අපිට මිටිය හොයාගන්න ඕනේ මචං. මිටිය කොහෙද කියලා මම දන්නේ නැහැ තාම හරියට. මිටිය තියෙනවනේ මචං මේ කොහේ හරි. මිටිය කොහේ හරිද? මිටිය අපිට පේන්නේ නැහැ මේ හරියේ තාම. හැබැයි කොහේ හරි මිටිය තියෙනවනේ බං. කොහෙද දන්නේ මිටිය තියෙන්නේ? මෙතන කොහෙවත් නැහැ නේ මිටිය. නෑ මෙතන මිටිය නෑ මචං. අපි ආයෙ උඩට යන්න. උඩ අපි හරියට චෙක් කරාද මචං? උඩ නෙමෙයි මේ ටික අපි හරියට චෙක් කරේ නෑ නේද මචං? ඒකෙ මුකුත් නෑ. මේ මේවා ඉන්න පුළුවන් නේද? මාරි දිනන ගන්න. මුකුත් නෑ ඒව. ඇරලා බලන්න මේ මොනවද ගන්න තියද කියලා. මුකුත් නෑ මචං. එතකොට මචං මිටිය කොහේ ඇතිද? අම්මට සිරින මීට නැගිට්ටා.
අම්මට සිරියනවා මීට අමාරු කරලා දු මීට එනවා මම හිතන්නේ මීට ඇත්තේ මේ මෙතන කාමරේ මට දැන් ඔක බලන්න ටයිම් එක නැහැ ෂෙනික පෙනම් පල්ලයට ඔක් ගනින් අතට අම්මට සිරියනවා ෂෙනික හැංගියා මෙතන මීට කාර්ය આવුත් කනෝනේ මචං ඉතින් I think මස් කට්ටෙන් ගහන්නේ I think ඔළුව පැලෙන්න තමයි මචං ගහන්නේ මස් කට්ටෙන් අර බලන්න ගැම්මට මස් කට්ටක් අතේ තියන් ඉන්නේ මීට කාර්යය අයියෝ මීට කාර්යය ඕම් බලන්න දැන් මෙතනට එලා මං හිතන එක මස් කෑල්ල කයි මම කෑවේ නෑ කියන් මස් කෑල්ල බලහයියකෝ මීට කාර්යය ගැම්මට ඉන්න පච්ච පාරක් ගහගෙන ඔය දොර උතනේ ඌ වහගෙන ගියා බා බලන්න මචං මෙතන හරි ගන්න තියනවා දීලා අම්මට සිරින මචං මෙතන කාඩ් එකක් තියෙනවා අපිට කෝඩ් එකක් එතන කෝඩ් එක ගන්නේ කාඩ් එක නෙමෙයි තිබ්බේ අම්මට සිරින මීට කාර්යය යකෝ මුනිසරයකෝ මෙලාට අම්මට සිරිනවා තපඩෙන් කන මීට කාර්යයගේ පැණි බේරින කන මීට කාර්යයගේ මස් කෑල්ලෙන් තමයි මීට කාර්යය ගහන්නේ දැන් ওই ශබ්දෙට මීට කාර්යයයි කොබ මීට කාර්යය ආවි නෑ කියන්කොමු මීට කාර්යය එතන ඉන්නා මචං අපි ෂේප් එකේ මේ දොර වහගෙන උඩට යම අම්මට සිරිනවා එතන නිකන් හිර වෙලා ගියා වගේ මේක කඩා ගන්න එපා ඉතින් ඕක ඇඟිල්ලෙන් ගහලා කඩන්නේ කවුද මේ පිස්සා වාඩි කරන කරුවර ගියල්ලා මොන විසික් කරකන්නේ මචං ඔයද අපිට මචං තාම මිටියක් සෙට් උන්නේ නෑ නේද මචං මිටිය කොහේ ඇතිද බා මිටිය නෑ ගියාම්කෝ මිටිය මිසින් වෙලා මිටිය කොහෙද බා අපි මිටිය කොහෙද තියෙන්නේ කියලා මචං මම දන්නේ නෑ මිටිය පේන්නේ තිබෙත් නෑ බං කොහෙම හරි මචං ඒවට සැරේ නෑ මචං අපි දැන් මේ එන ගලවන එක අරන් ගිහිල්ලා අපිට තියෙනවා මචං මේ එතන තැන ටිකක් ගලව ගන්න මීට කාර්යයගේ පස්සේ ගෙනා මචං ෂේප් එක ඇන්ටි ක්‍රක් දාලා ගලව ගනි හරි මචං ඒක ගලව ගත්තා මීට කාර්යයන් ගියා මචං කංග වෙනවා වගේ දැන් මෙතන තියෙන ඔකක් ගානි බලන්න මචං මීට කාර්යය මේ පැත්තට එන්නේ අම්මට සිරින ඌරා ගැහුවා මට හරි මචං ඉතින් එළම අපිට ඉතින් ඌරා මචං මට එන්නද කොහෙද මං හිතන්නේ මට ඌරා එන්න ආන් අතන මචං ඌරා ඉන්නවා ඌරා මේ පැත්තට එනවා මේ මෙතන තියෙන කැම් එක පෙරලා ගනින් මචං මොනවද බං මේ ඌරු නක්කුද නෑ ඌරු පුන්නක් උනේ මචං හරි මචං ඊට වෙන ආන් ඌරා බා අඩි ඌරා ෂෙනික ඵලයක් පට්ට ගාලා නැගිටපන් මේ ඩාට පණිපා බං පණ මචං පණ බොන්නද පණ කන්නද ඉන්න පයකෝ පණ ගහලා රෝල් කරලා ගහගෙන ඉන්න මම දැන කියන්නේ අම්මට සිරින ඌරගේ few moments later මචං දැන් ඌරා මචං ශාපයක් වෙනවා ඌරා හරියන්නේ නැහැ මචං අපිට හරි ඌරව ශකබුම් කරන්න වෙනවා මේ ආකාරයේදී ෂෙනික පැනපන් එළියට පැනලා මචං අර අතන තියෙන අඬුව ගනි මට දැන් ඌරව සෙට් වෙන අම්මට සිරි ආයෙත් එන ඌරා මං කිව්වේ මේ ඌරා මාරුකාරයා කියලා අම්මට සිරි වුණා ඊයෝ ඌරත් එක බෑනේ බං කරන්න ගානින් ඕක අතට අලයයකෝ යන්න මේරයි ඌරග මගුල ඔය ඌරකාරය තමයි මට පෙන්වන්න බැරි අම්මට සිරිය නමු මෙහෙටත් එනවාද මං හිතුවේ මචං ඌරා මේ පැත්තට කඩාපහත් වෙයි කියලා අපි දැන් මචං ඌරව ශකබුම් කරමු බලපන් ඌරව අපි ඌරව ඒ ආකාරය මචං ශකබුම් කරා දැන් අපිට තියෙනවා මචං තව උඩියක් දාගෙන මෙතන තියෙන තව එකයි තියෙන්නේ ඔකත් ගනින් මචං අතට ඔකත් අර ඔකත් අතට අරගනින් වෙදින් මම බලන්න පෙන්නන්නම් අපිට බේර ගන්න ඉන්න අක්ක කෑල්ල කවුද කියලා මේ ඉන්නේ අක්ක කෑල්ල තමයි බේර ගන්න ඉන්න ෂේප් එක මචං උඩට දැන් අපිට මීටවත් දොයි කරන්න දෙනවා මීට කොහෙද දන්නේ මචං මම දන්නේ මීට කොහෙද ඉන්නේ කියලා හොයාගෙන ඉන්න මචං දැන් මීටව ෂේප් එකෙන් මීට හොයාගෙන මීට මේන් මීට අර ශිරාවටම තමයි යකෝ බලහන් යකෝ නිකන් දවස් 3ක් නිකන් ගියා බං බලපන් යකෝ ශාපයක් බං ශිරාවටම මේක ශාපයක් කාගේද දන්නේ නැහැ ශාපේ බලහන් එතන ඉඳු බිමට වැටෙනනේ බං ඒ තරමට මචං බලහන් කොරෝනේ මට ශාපයක් කරලා තිනවා ඌව හොයාගන්න ඕනේ ශාපේ කරපේක බලහන්කෝ වුණොත් වෙන්නේ මචං ඔය වගේ ගොඩ වැඩ ඔය බලහන් මීට මෙතන ඉන්නවා බලහන් මීටකින්ද සොට් එකක් අයියා මම අම්මලා සිරිනේ බලහන් ඉතින් ඒක වැදුන්නේ නැහැ කියන්කෝ බල වුණොත් එන්නේ ඔය වගේ ආලු මොංගල් වැඩ මග්ග මට
මට සිරියනවා දාලා. ඔබ විසික් කරගනි පැත්තකට ඕක එපා මේ අවස්ථාවට. මේ මචං පොඩි ප්‍රශ්නයක් තියෙනවා මචං මිටිය කොහෙද දන්නේ නැහැ බං මිටිය මොන මකුලේ දාලාද නැහැ මීට කාර්යය. මට හිතා ගන්න බැහැ මිටිය කොහෙද තියෙන්නේ කියලා මචං. මිටිය නැහැ කියංකෝ මේ මිටිය කොහෙද දාලාද දන්නේ නැහැ මචං මේ මීටා. සාමාන්‍ය මිටිය මෙතන තියෙනවා නේ බං. ඔය පොට් එකෙන් ඔය ටික ඔය පොට් වල ඔය හරිය තමයි මචං මිටිය තියෙන්නේ. දැන් නෑ මචං මිටිය. මීට කාර්යය මිටියට මොනවා හරි කරාවද්ද? කියන්න බෑ බං මීට කාර්යය. මස් කට්ටක් තියන් කරන දේවල් පේනවනේ මීට කාර්යය. අනේ මන් දව හිතා ගන්න බෑ මිටියට මොනවා කරාද කියලා අම්මම දන්නේ. අපි මේ තුවක්කු අරගෙන මීටව චුට්ටකට ශාකබුම් කරමු. මීටා. ලෝ මීටා. මීටා ශාකබුම්. I think easy මචං. පිස්සුද බං easy තමයි මචං. කවුද පිස්සුද කියලා කිව්වේ? කවුද පිස්සා? ඒ පිස්සා වායවත් කියන මචං ඒ පිස්සා කොටට ගිහලා වාඩි කරවන්න. විසි කරගනින් මචං ඕක. දැන් මචං මිටිය කොහෙද තියෙන්නේ මචං? මට කිසි අයිඩියා එකක් නෑ මචං මිටිය තියෙන තැන. මෙතන මිටිය තියෙන්නේ. මෙතන මිටිය නෑ මචං. මේ මොනවද? අඩු ශිරාට බං. ශිරාට තමයි කො මිනිස් කකුල් නේද? මොම්මට සිරියනවා දාලා. අඩු අංගරේ කකුලකුත් වටනේ යකෝ. අඩු සියාට මු මිනිවරුද මේ මිස්ටර් මීට් කියන්නේ. අඩු මං හිතේ මු පාඩුවේ අර මස් කට්ට කාලා පාඩුවේ පැත්තකට ලයින් ඩයිල්ලා කියලා. විශ්ද බං කවුද මුට එහෙම කියන්නේ? මස් කට්ට කන හැම එකම මේ අහිංසක ඩයිල් වෙන්නේ නැහනේ. කවුද මේ පිස්සා වාඩි කරන මචං කවුරු එක්කෙනෙක් ඇවිල්ලා. දැන් මචං මේක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. යකෝ මිටිය මෙතන තිබිලා බලහන්කෝ. මම මචං ෂාප් එක මිටිය එතන තිබිලා මම දැක්කේ නෑ ගියන්කෝ. දැන් ඔකට මොකද්ද කරන්නේ? ආයිමත් කියන මචං මේ ගේම් එක ගහන පිස්සව කාර්වරකේ කැවිලා වාඩි කරවන්න. අනිවාර්යෙන් කියන්න තියෙන්නේ මචං මේ පිස්සව ආයෙ පාරක් කැවිලා කාර්වරකේ වාඩි කරවන්න. දැන් මචං ওই මීටින් අපිට වැඩක් නෑ. දැන් බඩු බයින්ස්න්නේ මචං මීට කාර්යය આવුත් තමයි. මීට කාර්යය හැරලත් දන්නේ මචං ඒකයි තියෙන්නේ බය. පිස්සුද බං මීට කාර්යයට සෙකන්ඩ් එක මම මාරේ ඉන්නේ. අලිය පොලිය ගහලා වගේ. මේනේ මීටා. මීට කාර්යය ඉතින් ඉස්සරට නෙඩි එතන. දැන් අපිට තියෙන මචං මේ අතුරු දාගනින් ඔන්න ඔහෙට විසික් කරගනින්කෝ. දාගන්න ඕනේ විසික් කරගන්න. දැන් මචං අපිට තියෙනවා තමයි නිල් පාට යතුරුකුත් හොයාගන්න. ඔය නිල් පාට යතුරු තියෙන තැන මම දන්නවා මචං. බලහන්කෝ ඒ කරින්න බෑරුණේ මචං. ඔය කරින්න ඕනේ මචං හાર્ට් එකක් වගේ ලී කෑල්ල. ලී කෑල්ල කියන්නේ මචං ඒක හાર્ට් එකක් වගේ නිකන් මං ඒකේ නම දන්නේ නැහැ. උඹලට පෙන්නන්නම් ඒ පොට් එක ගියාට පස්සේ. ඒ දොර අරින්න බෑලු මං හිතන්නේ ඒක ඇත්තේ මෙතන. මෙතනක් නෑ ගියන්කෝ. එන කොයිද හાર્ට් එක ඇත්තේ? අර පැත්තට යන්නත් බෑ මචං ඌරා ඉන්නවා. අර බලන් ඌරා. ආන්තින මචං හાર્ට් එක අතන. ෂේප් එක ගනින් ඕක. ඌරා කාර්යය දැක්කොත් මචං මම ශකබුම් වෙනවා. ඉඳා පස්සෙන් පස්සට යනවද? නෑ මේ පැත්තෙන් තව මීට කාර්යය આવොත් ඊටත් වැඩි ශකබුම් වෙනවා. ඒ ඉඳ අපි ෂේප් එකේ මෙතන තියලා මෙන්න මේක ගන්න. අරගෙන මචං දැන් මෙතන තියෙනවා මචං අර පැලට් වල තියෙන මචං මොකද අර කියුබ් එකක් වගේ එකක් ලී කියුබ් එකක් වගේ එකක්. අන්න ඒකත් තමයි මචං මේ තියෙන්නේ. අපිට දැන් උඩට නගින්න පුළුවන්ද? බෑ බං අපිට උඩට නගින්න බෑ. දැන් මොකක්ද ඒකට කරන්නේ? අලි වැඩි. පිස්සුද බං අපි සෙල්නද? ඕකෙන් ගහලා අපිට පුළුවන් මොක වට ගන්න. දැන් මේ අවස්ථාවට මචං ඒක වෙන්නේත් නැහැ. ඒක ප්‍රශ්නේ. එකෙන් ගහපන් මචං. ගහපන් මචං ඕකේ. හරි මචං ඉතින් අපි ෂේප් එක උඩ නැග්ගමු. මම කොහමද ඒක උඩ තිබ්බ මස් කැලි ටික මේ කියුබ් එක වගේ එකකින් ගහලා කඩාගත්තා. දැන් අපි මේ මොකද්ද බං මෙන්න මේ ලී කෑල්ල මෙතනට තියලා කඩාගමු. දැන් ওই පැත්තට මීට කාර්ය එනවා. මීට කාර්ය එන්න කලින් අපි ෂේප් එකේ මෙතනින් කැපෙමු මං කියන්නේ. මීට කාර්ය කොහෙද මචං? හෙලෝ මිස්ටර් මීට්. මීට කාර්ය මෙතන ඉන්නවා. I think ශකබුම් මීට කාර්යය බලහන් නිදි I think මීට කාර්යය පව් බම්මට මීට කාර්යය ගැන වෙලාවකට දුකත් හිතනවා මචං. බලන් අපිට දුන්න වද ටික කමක් නෑ බා. ෂෙප් නෑනේ මචං සංචාරේ දැන් මචං කොබන් අර අතර ගත්ත නිල් පාට යතුරු මේ තියෙන මචං. මේ පිසා වාඩි කරන්න මං ආයෙමත් කියන මේ පිසා වාඩි කරවන්න කරුවර කෙනෙක් ඇවිල්ලා. දැන් මචං ඔය යතුරු අරගෙන ඔය යතුරු දෙක අරන් අපිට තියෙන මචං කෙල්ල වරන් පෑන ගන්න. අපි ෂේප් එකේ කෙල්ල වරගමු. ඌරයිද බලන් ඌරවොත් ඔක්කොම ශකබුම් වෙනවා. මේ අතුරු අරගෙන මචං මෙන්න මේකට දාගනි. හරි මචං.
ඒකත් හරි දැන් අපිට තියෙන මචං යතු පාට යතුරු ඇවිල්ලා නෑ සෝරි බා රතු පාට යතුරු අරගෙන ඇවිල්ලා අනිත් එකත් හිත බම් මේ වෙන්නේ යන්නේ හරි මචං අපිට තියෙන මම මේ රෙඩ් කී එක අරන් ගිහිල්ලා ඉතුරු ලොක් එකත් ගලව ගන්න කියන බා ඉතුරු ඉබ්බවත් අරගන්න ඉබ්බ වැරගමු අපි මෙන්න මෙතනින්ද හරි මචං ඉතින් එළම අපි මචං කෙල්ලෝ බේරගත්තා අපි දැන් කෙල්ලව අරගන්න යනවා අඩෝ ලස්සන අක කැලක් ඉන්නවා මචං අඩෝ මේ අක්කට මං හිතන්නේ පැප්පල හැදිලා කොහෙද මචං බලන් අර බෙල්ල එහෙම යක්කගේ ලප වගේක් තියෙනවා ඌර නෑ මචං අපි ෂේප් එක ගියා දැන් මචං අපි ෂේප් එකේ යමන් මචං කාර් එකට හරි මචං ඉතින් එළම හරි මචං ඉතින් එළම එහෙනම් මචං අපි ගැම්මට මිස්ටර් මීටු ගහලා ඉවර කරා හරි මචං ඉතින් එළම එහෙනම් මචං අපි මේ වීඩියෝ එකට යන්න කලින් මචං වීඩියෝ එක ලයික් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ගැම්මට බෙල් අයිකන් එක ඕල් දාගෙන යන්න මචං බලපන් මචං එතන වැරදුනානේ අපි වීඩියෝ එකට යන්නේ නැහැ නේ මචං මෙතන අපි වීඩියෝ එක මේ වෙලේ ඉවර කරා ඒ කියන මචං අපි වීඩියෝ එක අදට ඉවර කරා ගැම්මට මේ වීඩියෝ හොඳයි නම් මචං මේ වීඩියෝ එක ලයික් එකක් දාන්න ෂෙයා කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ඕල් දාගෙන යන්න මචං ඔයගොල්ලෝ අඳුරනේ යාළුවොත් ඉන්නනම් ඒ යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න ෂෙයා කරන්න මචං අපි ඉක්මනට ගැම්මට මචං සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ඉක්මනටම ගහමු මචං මට ෂප් එකක් දෙන්න මචං සබ්ස්ක්‍රයිබර්ස්ලා 100 ගහන්න හරි මචං ඉතින් එළම එහෙනම් මචං අදට අපි ගිහිල්ලා එන්නම් goodbye